පළවෙනි වැදගත්ම දේ ඔයා වෙන කෙනෙක්ට උදව් කරන්න කලින් ඔයා තමන්ට උදව් කරගන්න ඕනේ. ස්කිල් එකකින් උදව්වක් අවශ්‍ය කෙනා කවුද? ස්කිල් එක තියෙනවා තමන්ට පුළුවන් කියලා දන්නවා. කාටද මේක විකුණන්නේ? මොකද්ද කොහොමද මම මේක දෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ නේ. ඒ අවශ්‍යතාවය තියෙන කෙනා කවුද කියලා අඳුරගන්න ඕනේ. මේක ඇත්තටම පිටරට මිනිස්සෙක් එක්ක වැඩ කරනවද ලංකාවේ කෙනෙක් එක්ක වැඩ කරනවද කියන එක නෙමෙයි. එතකොට end of the day වාඩේ ට්‍රස්ට් එක හැදෙන්න මේ දේ හරියට කරනවා නම් අනිවාර්යෙන්ම ට්‍රස්ට් එක හැදෙනවා. ඒක end of the day වාට බිස්නස් එකක් විදිහට කන්වර්ට් වෙනවා. ලංකා ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට තියෙන පළවෙනි අරමුණ තමයි ලංකාවේ අංක 1 වෙන එක. ඒ වගේම තමයි සමහර වෙලාවට ඊළඟ අරමුණ වෙන්න පුළුවන් ලංකාවෙන් ඒ ව්‍යාපාරය ජාත්‍යන්තරයට අරන් යන එක. ඉතින් ගොඩක් අයගේ ඩ්‍රීම් එකක් ලංකා ව්‍යාපාරයක් සමහර වෙලාවට ඉන්ටර්නැෂනලි ග්‍රෝ කරන එක සහ ගොඩක් වෙලාවට මේ ඩොලර්ස් ලංකාවට ගේන එක. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න සයින ආයතනයේ ෆවුන්ඩර් ෂහන් වෙල්කම් ටු ද ෂෝ. ඉතින් අපි ප්‍රධාන වශයෙන් අද මේ වැඩේ කරපු කෙනෙක් ගෙනල්ලා ඉන්නවා. ඉතින් ඒකයි ෂහන්ගෙන් අපි මේ ස්ටෝරි එක අහන්න හිතුවේ. මුලින්ම අපි අඳුනගමු ෂහන් කියන්නේ කවුද සහ ෂහන් මොනවද කරන්න කියලා. Thank you so much Kavind. So අපි කරන්නේ ලංකාවේ ඉඳලා ලංකාවේ teams build කරලා Silicon Valley වල තියෙන startups වලට funded startups වලට ඒගොල්ලන්ගේ ඔක්කොම design work වලට help කරන එක. ඒගොල්ලන්ගේ design වැඩ ටික ඔක්කොම අපි subscription එකක් විදිහට කරලා දෙන එක තමයි Zain එකෙන් කරන්නේ. And දැනට මම මේකේ founder විදිහට වැඩ කරනවා. That's what we do. Yes, අපිට චුට්ටක් තව in detail කිව්වොත් Zain එකේ මොනවාද ඔයගොල්ලෝ දෙන services මොනවාද client ලට Zain එකට සම්බන්ධ වුණොත් මොනවාද ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වගේ දේවල් චුට්ටක් කිව්වොත්. Right. So අපි client කෙනෙක් ආවම funded startup එකක් අපිත් එක්ක වැඩ කරන්න ආවම අපි ඒගොල්ලන්ට help කරනවා ඒගොල්ලන්ගේ start එකේ ඉඳලා ඒගොල්ලන්ගේ branding වල ඉඳලා එතනින් එහාට ගියාම ඒගොල්ලෝ raise කරන්න fund raise කරන්න අවශ්‍ය වෙන pitch decks ඊට පස්සේ ඒගොල්ලන්ගේ customer acquisition වලට අවශ්‍ය වෙන landing pages නැත්නම් websites ඊට පස්සේ ඒගොල්ලන්ගේ marketing වලට අවශ්‍ය වෙන marketing materials වගේ ඒගොල්ලන්ගේ total creative input එක අවශ්‍ය වෙන creative assets ඔක්කොම ටික අපි හදලා දෙනවා monthly subscription එකක් විදියට. So ඒගොල්ලන්ට San Francisco වල team එකක් හදනවට වඩා අපේ තනි subscription එකක් අරගෙන එයාලට project manager කෙනෙකුත් හම්බ වෙනවා අපේත් එක්ක වැඩ කරද්දි. So ඒ සියලුම දෙයට එයාලට අපේ support එක ගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ ඉන්න design talent වලට එයා designer කෙනෙක් නම් නැත්නම් එයා motion designer කෙනෙක් නම් එයාට ඒ තියෙන skill එක directly Silicon Valley startups වල තියෙන problems, interesting problems එක දවසට තියෙන AI වල front forward එක වෙන්න පුළුවන්. ඊට පස්සේ තව දවසක තියෙන්නේ මොනවා හරි අපි කිව්වොත් robotics පැත්තේ වෙන්න පුළුවන්. ඒ වගේ එක challenging problems design කියන tool එක use කරලා කොහොමද solve කරන්න කියන එක අපේ ලංකාවේ ඉන්න designers ලට අපිත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. So ඔය gap එක තමයි අපි bridge කරන්නේ. Yes, thank you very much Shan. මම හිතන්නේ ලොකු understanding එකක් ආවා මොනවද කරන්න කියන එක. ඉතින් අපි චුට්ටක් තව පස්සට ගිහිල්ලා බැලුවොත් දැන් ලෝකේ internationally brand එකක් තියෙන හොඳ ව්‍යාපාරයක් හදලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම පටන් ගන්න කලින් ෂහන්ගේ history එක කිව්වොත් කොහෙන්ද මේව පටන් ගත්තේ? මොකක්ද ඉස්සෙල්ලාම කරේ? මේ කියන්නේ සරලව කියනවනම් මීට කලින් ෂහන් හදලා තියෙන business මොනවාද? ඒ කියන්නේ දැන් Zain කියන business එකට එන්න කලින් history එක චුට්ටක් අපි කතා කරොත් කොහොමද මේ journey එක මෙතෙන් එනකන් ආවේ? කොහෙන්ද පටන් ගත්තේ මේක කියලා? Right. So මම හිතන්නේ මීට අවුරුදු 12කට 14කට කලින් මම 7 වසර විතර ඉන්න කාලේ මුලින්ම පටන් ගත්තේ freelancer කෙනෙක් විදියට. මුලින්ම කරේ logos design කරන එක. ඒ freelancing platforms වගේ තිබ්බේ දවස්වල freelancer.com වගේ ඒවලත් early stages. So ඒ පටන් ගත්ත platforms වල අපි මම freelancer කෙනෙක් විදියට work කළා. ඊට පස්සේ අපි මම හිතන්නේ ඉස්කෝලේ මගේ ආර්ට් උගන්නපු ඉන්ස්ට්‍රක්ටර් කිව්වා මේ කැමරා එකක් ගන්න කියලා. So මම හිතන්නේ වචනෙට කරු කරලා විදියට වගේ කැමරා එකක් ගත්තා. and then ඊට පස්සේ ඒකෙන් පුරුදු වුණා කොහොමද rule of thirds, golden ratio වගේ දේවල්. ඕක ඊට පස්සේ කැමරා එකත් එක්ක photography agency එකක් photo and video production house එකක් start කරා. එතකොට මම O levels කරනවා ඒ දවස්වලත්. ඊට පස්සේ ඒක side business එකක් විදියට කරගෙන ගියා කාලයක්. ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි තව ඒ ආපු obstacles අරන් මේ වෙක්ක ටික කාලෙකින් ආපහු transition එකක් ගන්න වුණා. ඇත්තටම කිව්වොත් අපි පාස්කු ප්‍රහාරයත් එක්ක transition එකක් ගන්න වුණා මේ digital marketing side එකට. So then I did like digital marketing for like small scale and medium scale businesses in Sri Lanka. ඒකෙන් පස්සේ තමයි හිමීට ඒක Zain විදියට ආවේ grow වෙලා. So it took a journey but yeah, that's how it worked.
yes. හරි දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් එක දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දැන් ටැක්ස් මාස්ටර් විදිහට අපි ටැක්ස් ආ බිස්නස් කතා කරද්දී ගොඩක් වෙලාවට අපේ අවසාන පරමාර්ථය වෙන්නේ ලංකාවට හොඳ ව්‍යවසායකයෝ ටිකක් හොඳ බිස්නස් හදන ව්‍යවසායකයෝ ටිකක් අපේ රටට ඇති කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන් පළවෙනි එක තමයි දැන් ෂයන් බිස්නස් ගොඩක් හදලා තියෙනවා. ඒවා ෆවුන්ඩ් කළා, ඒවා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒවත් එක්ක කොහොමද මේ සයින කියන එකට ලින්ක් උනේ? මේ ඩොට්ස් ටික කනෙක්ට් කරොත් මේ දේවල් මම කරා, දැන් කරන වැඩේට එක මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්නේ කියන එක ෂුට්ටක් පැහැදිලි කරොත්. right so design කියන එක මගේ freelance career එකේ මුල ඉඳලම ඉගෙන ගන්න හම්බෙච්ච දෙයක්. ඊට පස්සේ photography පටන් ගත්තාම අර attention to detail කියන එක acquire කරන්න උනස් පුළුවන් උන skill එකක්. very thankful for that. ඊට පස්සේ අපි පටන් ගත්ත Notch Digital කියලා marketing agency එකක්. ඒකෙදි marketing, client acquisition, sales, design in general, development side එක ඒ වගේ ගොඩක් දේවල් actual real world test කරන්න හම්බුණා. so ඒක වැඩේ කරන ගමන් ඉගෙන ගන්න chance එක ගොඩක් වෙලාවට doors එතෙන්දී open වුණා. මාත් ගොඩක් පොඩි කාලේ එතකොට දේවල් try කරන්න හම්බුණා ඒ වයසේදී. මං හිතන්නේ ඒ දේවල් සහ අපහු අපි තව co-working space එකක office එකක් දැම්මා Notch එකේ එක stage එකකදී Hatchworks කියලා. so Hatchworks එකේදී එතනට ආපු investors ලා ඊට අමතරව අනිත් founders ලා ඒ එතන හිටපු audience එක නැත්තම් ඒ community එක ලොකු උදව්වක් වුණා දේවල් තේරුම් ගන්න. so එතනින් එහාට ගියහම මම හිතන්නේ අපි පළවෙනි foreign clients ලා අපිට මුලින්ම හම්බෙන්නෙත් Hatchworks එකේදී. so Hatch is one of the best places if you are starting out to go and start something. එහෙම තමයි උනේ. ඊට අමතරව අර skills ටික අර මුලින් ඉඳලා හදාගෙන ආපු skill set එක තමයි compound උනේ මේකේ අවශ්‍ය හැම දෙයකටම. so client කෙනෙක් හොයාගන්න තැන ඉඳලා service කරන තැන ඉඳලා මම හිතන්නේ මුල ඉඳලා හදපු පොඩි skills හැමදේම compound වෙලා උදව් වුණා මෙතෙන්ට මොකක් හරි දෙයක් කරන්න. ඒ කියන්නේ සරල කතාව ඔයා බිස්නස් එකක් විදිහට ඉස්සෙල්ලාම කැමරාවක් කරන ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට පටන් ගත්ත ජර්නි එක දැන් ලංකාවේ ක්ලයන්ට් කෙනෙක්ට හොඳ සර්විස් එකක් දීලා ඒක පිටරට කෙනෙක්ට දෙන මට්ටමට ඩෙවලොප් කරන ඒජන්සි එකක් හදන මට්ටමට ආවේ අර over the journey ඔයා එකතු කරගත්ත ස්කිල්. එතකොට ඔයා මේ ජර්නි එකේ පටන් ගත්ත දේවල්නේ. දැන් ප්‍රධාන වශයෙන් ලංකාවේ අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි සෙහන් ව්‍යාපාරයක් කරනවා කියන එක අද පටන් අරන් හෙට වෙද්දී Lamborghini එකක් Ferrari එකක් ගන්න මට්ටමට තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. ඒ කියන්නේ 2020න් පස්සේ මේ රටේ වැඩිපුරම අවභාවිත වෙච්ච වචනේ තමයි මේ entrepreneurship එහෙම නැත්නම් ව්‍යවසායකත්වය කියන එක. ඉතින් ඒකින්ද මේ ෂහන් හොඳ උදාහරණයක්. ඉස්සෙල්ලා ඔයා පටන් ගන්න ඕනේ ආසන්න වශයෙන් ඉන්ඩස්ට්‍රි සෑහෙන කාලයක් ඔයා ඉන්න ඕනේ. ඒ අතරතුර ඔයා ජෙනරේට් කරගන්න ඕනේ ස්කිල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් මෙතනදී කතා කරන්න හිතුවේ. මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නේ ෂයන් මට හම්බෙන්නේ ඊට අවුරුදු 8කට විතර කලින් බෑග් එකේ ලොකු කැමරාවකුත් දාගෙන ආපු කොල්ලෙක් විදිහට දැනට ඉතින් එතනින් පටන් ගත්ත ජර්නි එක දැන් සෑහෙන පිරිසකට රස්සා දීලා එතකොට හොඳ ස්ට්‍රෝං ඒජන්සි එකක් හදලා සහ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ බිස්නස් එකක් රන් කරනවා. ඉතින් ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ අතරතුරේදී ඒ ජර්නි එකේ එක පොයින්ට්ස් ගැන තමයි මේ අපි කතා කරගෙන ඉන්නේ. ඉතින් සේන එකේ අපිට පැහැදිලි කරොත් සේන එකේ මොනවද කරන්නේ? එකෙන් මොනවාද ඔයා බලාපොරොත්තු වෙන කෙනෙක් චුට්ටක් පැහැදිලි කරොත්. right so Zain එකේ අපි කරන්නේ US වල තියෙන funded startups වලට especially ගත්තොත් Y Combinator 500 Core වගේ incubator systems වල ඉන්න startups වලට අපි support කරනවා ඒගොල්ලන්ගේ design work හරියට කරගන්න. ඊට අමතරව අපි තව actively කරන දෙයක් තමයි අපේ ලංකාවේ තියෙනවා design talent. අත්‍තරම කිව්වොත් අපි දැනට ටීම්ස් හදලා තියෙනවා විවිධ රටවල් වල. හැබැයි අපේ ලංකාවේ ඉන්නවා ටැලන්ට් එක ඒගොල්ලන්ට ප්ලැට්ෆෝම් එකක් ඒගොල්ලන්ගේ ටැලන්ට් එක එළියට පෙන්වන්න ප්ලැට්ෆෝම් එකක් සහ ඒ හරි ස්කිල්ස් ටික යාලා ගාව තියෙන ස්කිල්ස් ටික හරියට බ්‍රෂ් කරලා ට්‍රේන් කරලා ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඒගොල්ලන්ට ඒක පොසිෂන් කරන්න පුළුවන් විදිහට අපි අපේ hiring and training solution එකක් තියෙනවා. එකකින් අපි කරන්නේ ලංකාවේ talent එක hire කරලා ඒගොල්ලන්ව train කරලා ඒගොල්ලන්ව එක විදිහට position කරනවා. ඊට පස්සේ තමයි අපි මේ service එක provide කරන්නේ. so ඔය දෙපැත්ත තමයි අපි actively engage වෙලා ඉන්නේ. And that's what Zaina is doing. And generally speaking, Zaina is a design subscription service.
ඕකේ පර්ෆෙක්ට්. මම හිතන්නේ මේ සයින් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් එන්න ඇති. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ සමහර වෙලාවට මේ ඩිජිටල් මාකටිං වේවා, ඩිසයිනින් වේවා, වෙබ්සයිට් හදනවා වගේ කරන අය ඉන්නව වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සෙහාන් මේ වගේ එකක් ලංකාවේ ඉඳගෙන කොහොමද කරන්නේ? එතකොට ඉස්සෙල්ලා අපි පිටරට ෆොරෙන් ක්ලයන්ට් කෙනෙක්ට සර්විස් එක දෙන්න කලින් ඉස්සෙල්ලා කොහොමද ලංකාවේ ක්ලයන්ට් කෙනෙක්ට මේ සර්විස් එක දෙන්නේ? සහ ගොඩක්ම තියෙන දේ තමයි කොහෙන්ද මේක පටන් ගන්නෙ? ඒ කියන්නේ සයින වගේ එකක් හදනවා නම් කොහෙන්ද පටන් ගන්නෙ? මොනවද කරන්න ඕනේ? සරලව කියන්න. alright so මම හිතන්නේ මේකට උත්තරය දෙන්න අපි මේක හදමු කඩමු කෑලි 4-5කට. එතකොට ලීසි තේරුම් ගන්න බලන කෙනෙක්ට පළවෙනි වැදගත්ම දේ විදිහට මම දකින්නේ ඔයා වෙන කෙනෙක්ට උදව් කරන්න කලින් ඔයා Tamanට උදව් කරගන්න ඕනේ. ඔයා බලන්න ඕනේ ඔයාට තියෙන ස්කිල් එක මොකක්ද කියලා. දැන් උදාහරණයකට මම ඩිසයිනර් කෙනෙක්. so මගේ තියෙන core skill එක design. Kavind, I guess I can define you as an accountant for now. So ඔයාගේ core skill එක accountancy. ඒ වගේ ඔයාගාව තියෙන skill එක මොකක්ද කියලා define කරාට පස්සේ ඔයාට ඊට පස්සේ තියෙන්නේ ඒ skill එක ඕනේ කාටද කියලා හොයාගන්න. right? so ඒ skill එකෙන් උදව්වක් අවශ්‍යයි කෙනා කවුද? හරි. දැන් ඔයා accountant කෙනෙක් මට ඔයාගෙන් accountancy වලට උදව්වක් අවශ්‍ය වෙන්න පුළුවන්. මම designer කෙනෙක් ඔයාට නැත්නම් photographer කෙනෙක් වෙච්ච කාලයක් තිබ්බා. එතකොට ඔන්න අපිට ඔයාට photography උදව් ඕන වෙලාවට අපිට කතා කරලා තියෙනවා. right? ෆොටෝ එකක් ගහගන්න පුළුවන් නේද? ඔයාට CA එකේ ෆොටෝ මර කියලානේ ගහගත්තා. so ඒවට අවශ්‍ය වෙන වෙලාවල් තිබ්බා. right? so අන්න ඒ වගේ ඔන්න ඒ අදාළ දෙයට අවශ්‍ය වෙන්න පුළුවන්. so එතකොට පළවෙනි එක sorry to interrupt. පළවෙනි එක තමයි skill එක හඳුනා ගන්න ඕනේ ඔයාට මොකද්ද පුළුවන් කියන එක. පළවෙනි එක තමයි ඔයාට මොනවද පුළුවන් කියලා ඔයා හොයාගන්නේ නැතුව එතනින් යන්න බෑ කියන එකනේ. so ඔයාගේ skill එක ඔයා හරියට හඳුනාගත්තට පස්සේ ඊට පස්සේ කරන්න ඕන දේ තමයි දැන් අපි කතා කරන්න යන එක ඒක කාටද ඕනේ කියලා හොයාගන්න එක. කොහොමද ඒක හොයාගන්නේ? දැන් ඔයාගේ skill එක define කරගත්තට පස්සේ මේකයි skill එක කියලා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් දැන් මට ස්කිල් එකක් තියෙනවා දැන් මම මේක කාටද විකුණන්නේ කවුද මේක ගන්න කියන එක. ඒ තමයි ඔයාගේ ideal customer persona එක. ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි Tamanට ගොඩක් අයට දෙයක් පුළුවන්. අර ඒ කියන්නේ මේ Tamanට අතහිත දෙන්න කෙනෙක් නෑ වගේ ස්කිල් එක තියෙනවා Tamanට පුළුවන් කියලා දන්නවා. කාටද මේක විකුණන්නේ? මොකද්ද කොහොමද මම මේක දෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ නෑ. ඕනේ ගොඩක් අයට. right. yes. so ඒකට උත්තරේ තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයාගේ ස්කිල් එක අවශ්‍ය වෙන්නේ කාටද කියන එක. ඔයා accountant කෙනෙක් මම designer කෙනෙක්. so මම initially ඊට කලින් photographer කෙනෙක්. so ඔයා මගේ photography skill එකෙන් උදව් අරගෙන තියෙනවා ඉස්සර. සහන් මට photos ගන්න ඕනේ කියලා තියෙනවා. මම ඇවිල්ලා photo අරන් දීලා තියෙනවා මෙයාගේ ඕන තරම්. so ඒ වගේ දැන් මට accountancy support එක ඕනේ. ඒ වෙලාව මම මෙයාට කතා කරා right මගේ accounts ටික මෙයා කරලා දෙනවා. මගේ ගාව නැති skill එක මෙයා විසඳලා දෙනවා. මෙයා ගාව නැති skill එක මම විසඳලා දෙනවා. මට photo ගන්න පුළුවන් ඇති වෙනවා කතාව. but still right and then විශේෂයෙන් මතක කරගන්න tax උත් ඕනනම් කරලා දෙනවා. අනකට හරි කමන්නේ. අන්න හරි right so accountancy and taxes I'm sorry right so ඒ වගේ ඒ අවශ්‍යතාවයේ තියෙන කෙනා කවුද කියලා අඳුර ගන්න ඕනේ. රට අදාළ නෑ තාම මේ කතාවට. ඊට පස්සේ අපිට ඩිෆයින් කරන්න පුළුවන් හරි. මෙයා මොන වගේ ජොබ් එකක් කරන කෙනෙක්ද? මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේද? මෙයාගේ country එක මෙයා මොන වගේ countries වල ඉඳීද? ඔය those we call niching it down. එහෙම නැත්නම් ඒ parameters පස්සේ අපිට define කරගන්න පුළුවන්. but initially හිතන්න ඕන වැඩේ තමයි ඔයා ගාව තියෙන skill එක require වෙන්නේ කාටද කියන එක. ඒ skill requirement එක identify කරගත්තාම ලේසි ඊතුරු parameters ටික එකට දාන්න. right රට කියන එක ඔයාලට ඕන වෙලාවක change කරන්න පුළුවන්. but the initial requirement of your particular service doesn't change unless you change your skill. so ඒ නිසා ඒ ස්කිල් එකට අවශ්‍ය වෙන්නේ කවද කියලා හොයාගන්න. so එතනින් එහාට තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ අර ඉනිෂියල් ක්වෙස්චන් එකට ආන්සර් කරන්න how someone else can start this කියන එක. කවුරුහරි මේක පටන් ගන්නෙ කොහොමද කියන එක. so එතකොට ඒකට තමයි අපි ඔෆර් එක හදන්න ඕනේ ඊට පස්සේ. right ඔෆර් එක හදන්නේ කොහොමද? අර ඔයාගේ ස්කිල්ස් ටික අර ICP එකේ කෙනෙක්ට අවශ්‍ය වෙන විදියට තමයි ඔයාගේ ඔෆර් එක හදන්න ඕනේ so that person can achieve something from your skills to solve whatever the problem that they have. හරි. ඊට පස්සේ ආයක වටේට ඔෆර් එක හදනවා. ඒ ඔෆර් එක හදනවා කියන්නේ ඔයා පැහැදිලිව කියනවා අපි කරන්නේ මේකයි මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න මෙන්න මේ අදාළ කට්ටියට කියලා. ඒ ඔෆර් එක හදාගත්තට පස්සේ
අපි බේසික් ලෑන්ඩින් පේජ් එකක් යූස් කරන්න පුළුවන් හදන්න පුළුවන්. බෑ ලෑන්ඩින් පේජ් එක කියන්නේ ඔයාගේ ඔෆර් එක ඩිෆයින් කරලා තියෙන තනි වෙබ්සයිට් එකක් පිටුවක්. සෝ ඒක ඔයාට හදා ගන්න පුළුවන්. ඒකට ලොකුවට කෝඩින් ස්කිල්ස් අත් මුකුත් ඕනේ නැහැ. දැන් නම් AI වලින් අපිට ජෙනරේට් කරන්නත් පුළුවන් ලෑන්ඩින් පේජ් එකක්. සිම්පල් ලෑන්ඩින් පේජ් එකක්. ඒක ජෙනරේට් කරගත්තට පස්සේ නැත්නම් හැදුවට පස්සේ once after you build your landing page ඊට පස්සේ තියෙන්නේ ඔයා කරන දේ clearly එළියේ ඉන්න මිනිස්සුන්ට communicate කරන එක. So ඔයා එළියට කියන්න ඕනේ ඔයාගේ target audience එකට කියන්න ඕනේ මම මෙන්න මේකයි කරන්නේ මෙන්න මේ විදිහට මට උදව් කරන්න පුළුවන් ඔයාට මගේ උදව් ඕනේද කියලා. So ඒ message එක ඔයා දුන්නාට පස්සේ ඒගොල්ලන්ට ඒ requirement එක තියෙනවා නම් ඒගොල්ලෝ ඔයාට green light එකක් දෙයි. එතනින් එහාට ඔයාට conversation එක අරන් යන්න පුළුවන්. So that's how basically you find you start something like this, you at least ignite something like this. දැන් ඕකේ දිශාන් තියෙන ප්‍රශ්නේ දැන් අපි කතා කරේ Zain වගේ එකක් පටන් ගන්න නම් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න නම් ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ලට මේ සර්විස් එක දෙන්න ඕන නම් කොහොමද කරන්න කියන එක. එතනදී වා ස්කිල් එක අඳුරගෙන ටාගට් ඔඩියන්ස් එක අඳුරගෙන ඊට පස්සේ මේකට හරි ඔෆර් එකක් හදලා කොහොමද සෙල් කරන එක අපි කියන එක කතා කරා. ඊළඟට වැදගත්ම දේ තමයි ලංකාව වගේ රටක ඉන්න කෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මාව විශ්වාස කරයිද එළියේ ඉන්න කට්ටිය. එහෙම නැත්නම් මම කරන දේ එළිය කට්ටිය ගනීද? So එතකොට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ට්‍රස්ට් එක කියන එක හදාගන්නේ? කොහොමද එළිය කෙනෙක් මම කරන දේ බයි කරයි මම කරන දේ රික්වෙස්ට් කරයි කියන එක කොහොමද හදාගන්නේ? කොහොමද ට්‍රස්ට් එක ගන්න කරගන්නේ? Yeah, so good answers දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රස්ට් එක කියන එක ටෙක්නිකලි ඔක ලෑන්ඩින් පේජ් එකක වගේ තැනකදී ට්‍රස්ට් එක පෙන්නන ට්‍රස්ට් එක ඇති වෙන විදිහට පෙන්වන්න නම් අනිවාර්යෙන්ම ටෙස්ටිමෝනියල්ස් රිවිව්ස් රේටින්ග්ස් වගේ දේවල් තමයි ඔකට බලපාන්නේ. ඒක ලෑන්ඩින් පේජ් කොන්ටෙක්ස්ට් එක ගන්න. ඒ වුණාට ඒක කන්වර්සේෂන් කොන්ටෙක්ස්ට් එකක නම් ඒ ට්‍රස්ට් එක හදන්න අපිට එහෙම දේවල් ඕනේ නැහැ. ඉන්ස්ටෙඩ් එයාවත් එක්ක කන්වර්සේෂන් එකක් හදන ලෙවල් එකට ආවනම් කතා කරන්න ආවනම් හරිද? ඔයා කියන දේ ගැන ඔයාට හරි දැනුමක් තියෙනවා නම් ඔයා කියන්නේ හරි දේ නම් එතකොට ඒ ඇති ට්‍රස්ට් ෆැක්ටර් එකක් විදියට. ඒ කියන්නේ ඔයා බ්ලෆ් කරලා දන්නේ නැති දෙයක් ගැන බොරු ගොඩාක් කියලා එයාට කිව්වොත් එහෙම මාත් එක්ක ෆ්‍රී වැඩ කරමු කියලා ඒත් ඒ මනුස්සයා වෙලාව වැය කරන්න ඕනේවත් එක්ක වැඩ කරන්නේ. වගේ උදව්වක් ගන්න වෙලාව වැය කරන්න. එතකොට ඒ රිස්ක් එක ගන්නවට වඩා කෙනෙක් ටෙස්ටිමෝනියල්ස් නැති වුණත් කියන දේ හරිම ඩිෆයින්ඩ් නම් ඒ කියන දේ ඩීටේල් රිච් නම් එතකොට එයා ඔයත් එක්ක වැඩ කරයි even for a smaller payment, right? So එතකොට මොකද ඔයා කියලා තියෙන වාගේ information හරි. So මම හැමතිස්සෙම අපි recommend කරන්නේ ඔයාට වගේ පළවෙනි client ඔයා charge කරන්න කලින් වුණත් එයා pay කරන්න කලින් වුණත් ඔයා help කරන්න. ඒ කියන්නේ එයාගේ landing page එයාගේ මොකක් හරි අපි හිතමු design එකක් තියෙනවා. ඒක බලලා ඔයා comments ටික පුළුවන් නම් දෙන්න. එයාගේ landing page එකට comments ටික දෙන්න. දීලිවර වෙලා ඒ ලෑන්ඩින් පේජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් තරම් ඉන්පුට්ස් දෙන්න. ඒකට charge කරන්න ඕනෙත් නැහැ. because it's your skill. ඔයාට දැක්ක ගමන් ඒ ටික පේනවා. ඔයාට ඇත්තටම skill එකක් තියෙනවා නම් ඔයාට මේක ඇත්තටම කරන්න පුළුවන්. ඇත්ත කතාව දැන් මේ කතාව අහගෙන ඉඳි මට ඔයාට ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ලට සර්විස් එකක් දෙන්න හෝ මේ ලෙවල් එකේ ව්‍යාපාරයක් හදනවට වැඩිය ඕනම ව්‍යාපාරික ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට මේ ජර්නි එක පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් වුණත් මේ අයිඩියා එක මං හිතන්නේ මාර වටිනවා. මොකද හේතුව පළවෙනි එක ඔයාට ඇත්ත කියන්න බැරි නම් ඔයා කරන සර්විස් එක ගැන ඔයා දන්නේ නැත්තම් ඔයා බොරු ගොඩක් කියනවා නම් ඔයා ඒ සර්විස් එකට එහෙම නැත්තම් ඒ කියන්නේ ඔය නිකන් හරි ඔයා ඒ අදාළදී ගැන අරයට විශ්වාසයක් ඇති වෙන්න කතා කරන්න දැන් නැත්තම් එතනින් එහාට බිස්නස් එකක් නැහැ අතට. ඔව්. එතනට කන්වර්සේෂන් එකක් නැහැ. ඒ කියන්නේ ඔය බිස්නස් එකක් නැහැ. yes. ඒකින්ද වැදගත්ම තැනකට තමයි ෂයන් කන්වර්සේෂන් එක ගෙනාවේ. ඔයාට මේ වගේ දෙයක් කරන්න ඕනේ නම් ඔයා මේ වගේ තැනකට ඒක ගේන්න ඕනේ නම් ප්‍රොසෙස් එකේ වැදගත්ම තැනක් තමයි ට්‍රස්ට් එක හදා ගන්නවා කියන එක. ට්‍රස්ට් එක හදා ගන්න නම් තමයි ওই දේවල් ටික තමයි අපි කරන්න ඕනේ කියන එක. ඊට අමතරව මොන හරි දෙයක් ඇඩ් කරන්න තියෙනවද ඒකට? ට්‍රස්ට් එකේදී මම හිතන්නේ ඒක තමයි බේසික්ම රික්වයර්මන්ට් එක. ඒක තමයි ඉනිෂියල් ඉන්ග්‍රීඩියන්ට් එක. ඔයා ගාව තියෙන නොලෙජ් එක ඔයාට හරියට කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ මිනිස්සෙක්ට. එයාට තේරෙන විදිහට. සහ එයාව බොරු කියන්නේ නැතුව එයාට එයාව කන්ෆියුස් කරන්නේ නැතුව ඒ ටික ක්ලියර්ලි කිව්වනම් මං හිතන්නේ ඔයාට ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න පුළුවන්. එයා අඩුම තරමේ ඕගනයිසේෂන් එකක් ඒ බ්‍රෑන්ඩ් එකක් විදිහට නොවුනත් ඔයාව මිනිස්සෙක් විදිහට ඔයාගේ පළවෙනි ක්ලයන්ට් ට්‍රස්ට් කරයි. ඔයා දෙන්නේ එයාට ඇත්තම කන්සල්ටන්සි එකක් නම් ඇත්තම ඉන්ෆර්මේෂන් නම්
ඔයා දන්න දෙයක් ගැන නම් කියන්නේ. ඒ නිසා තමයි ඔයාගේ ස්කිල් එක අයිඩෙන්ටිෆයි කරගන්න එක සහ ඒ ස්කිල් එක හරියට කම්පවුන්ඩ් කරගන්න එක ඒක ඒ නොලෙජ් එක හරියට ඔයා ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ. මොකද ඊට පස්සේ ඔයා කවදාද එක සෙල් කරන්න කතා කරද්දී ඔයාට කියන්න දෙයක් නැත්නම් ඔයා ගාව කොන්ටෙක්ස්ට් නැත්නම් ඉන්ෆර්මේෂන් නැත්නම් එතකොට ඔයාට කොහොමත් කන්වර්ෂන් එකක් ගන්න අමාරුයි. Yes. So අනිවාර්යෙන් ඔයාගේ ස්කිල් එක වැදගත් ඒ නිසා. That's it. Yes. Thank you very much. Shan. මේ මොකද වැදගත්ම දේ තමයි මෙතන ව්‍යාපාරයක් ඔයාට බිස්නස් අයිඩියා එකක් තියන්න පුළුවන් කරගෙන යද්දී ඔයා කොච්චර දුරට ඒක ග්‍රෝ වෙනවද අනිත් එක වැදගත්ම දෙයක් තව ඇඩ් කරන්න ඕනේ. මේක ඇත්තටම පිටරට මිනිස්සෙක් එක්ක වැඩ කරනවද ලංකාවේ කෙනෙක් එක්ක වැඩ කරනවද කියන එක නෙමෙයි. ඔයා දාලා නැහැ. Yes. එතකොට end of the day ඔයාට trust එක හැදෙන්න ඔයා මේ දේ හරියට කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා trust එක හැදෙනවා. ඒක end of the day ඔයාට business එකක් විදිහට කන්වර්ට් වෙනවා. සහ මට ෂහන්ගෙන් අහන්න තියෙන ඊළඟට වැදගත්ම දේ තමයි මේ ඉන්ඩස්ට්‍රි සෑහෙන කාලයක් ඉඳලා පොඩි කාලෙන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ඒ ලොකු කාලයක් ඉඳලා ඔයා අතින් වෙච්චි වැරදි මොනවද සහ එතනනුත් අපි පටන් ගමු කරලා තියෙන ලොකුම මිස්ටේක් එක. ඔව් සර් මං හිතන්නේ වැරදි නම් ගොඩක් කරලා තියෙනවා. ඒ කරලා තියෙන වැරදි වලට හරිම thankful. මිස්ටේක්ස් වලට වැරදි වලට නෙමෙයි මිස්ටේක්ස් වලට හරිම thankful. මොකද ඒවෙන් තමයි දිගටම ඉගෙන ගත්තේ. ලොකුම වැරද්ද මං හිතන්නේ පොඩ්ඩක් කලින් පටන් ගත්තේ නැති එක. හිත හිටපු දවස් ටිකක් තිබ්බා. යම්කිසි කාලයක් මම නිකන් මේක කරන දෙයක් කරමුද කියලා මේ මගේ වයිෆ්ටත් මම හිතන්නේ මම 4 පාරක් විතර කතා කර හිටියා මේක කරමුද කියලා. then she was like go and do it. So මේක මම කරන්න හිත හිටපු එක තමයි කරපු ලොකුම මිස්ටේක් එක. ස්ටාර්ට් කරන්න නැතුව. ඒ අරන් අනිත් හැම මිස්ටේක් එකක්ම එහෙම ලොකු මිස්ටේක්ස් නෙමෙයි. I mean they are all fine. They are all good mistakes. Yeah. So එතකොට අනිත් එක තමයි වැදගත්ම ප්‍රශ්න ශහන්. දැන් මේ මිස්ටේක්ස් වගේ සමහර වෙලාවට මේ process එක හරියට කරගෙන යද්දී වෙච්ච දේවල් තියෙනවා. තව ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ බිස්නස් එකක් හදන්න හිත හදාගන්න බෑ, මයින්ඩ් සෙට් එක හදාගන්න බෑ. කොහොමද ඉන්ටර්නැෂනල් වේවා ලංකාවේ බිස්නස් එක පටන් ගන්න වේවා කොතනින්ද මේ මයින්ඩ් එක shift කරගන්නේ? So mindset එක shift කරන්න කියන්නේ කාවින්ද මම හිතන්නේ shift කරගන්න ඕනේ එකම දේ තමයි අපි මොකක් හරි course skill එකක් තියෙනවා නැත්නම් අපි provide කරන service එකක් තියෙනවා. ඒක අපේ ලංකාවේ ඒකට client කෙනෙක් ඉන්නවා ඔයාට. ඒ වගේම පිටරටත් client සාමාන්‍ය මිනිස්සෙක්. එයාටත් ඒ service එක ඕන වෙනවා. right? එයා alien කෙනෙක්වත් එයා වෙනම ජාතික කෙනෙක්වත් එහෙම නැත්නම් මේක ලොකු gap එකක්වත් එහෙම fantasy එකක් පොඩ්ඩක් තියෙනවා මම හිතන්නේ. මේ එහෙම ඇත්තටම මොකුත් නැහැ. So the only shift that you need to take is මේ දෙන සර්විස් එක ඔයා හරියට කරනවා නම් ඔයා ඒක ආසාවෙන් ඒකට අවශ්‍ය දේවල් එක්ක ඔයා හරි සර්විස් එකක් දෙනවා නම් ඒකම අර ඒ ක්ලයන්ට්ට දෙන්න. සමහර විට එයාගේ බයින් පවර් එක වැඩි ඇති. එයාට වැඩිපුර ප්‍රමාණයක් ඔයාට පේ කරන්න පුළුවන් ඇති. ඒ අරෙන්න වෙන එහෙම ලොකු වෙනසක් නැහැ. right? හැබැයි අර දෙන සර්විස් එක හොඳ වෙන්න ඕනේ. ඔයා ඇත්තට මේක කරන්න දැනගන්න ඕනේ. අර excuses දෙන්න බෑ මේ කට්ටියට වගේ. ඔයා මිනිත්තු 5ක් කිව්වොත් මිනිත්තු 5ක්. මිනිත්තු 5න් අපි මෙහි පුරුදු වෙලා ඉන්නවනේ අර මිනිත්තුවෙන් මට මිනිත්තුවක් දෙන්න කියලා පැය භාගයක් කරන් ආපහු කෝල් බෑක් කරන්න. So ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඔයා 12ට මීටින් එකක් පටන් ගන්නවා නම් එයත් 12ට එනවා ඔයත් 12ට. අපේ රටේ වගේ නෙමෙයි. ඒ ඇවිල්ලා පැය භාගයක් ආයි ඉඳන් ඉන්නවා. එහෙම මොනවත් නෙමෙයි. ඔන්ලයින් නම් කෝල් එක තියෙන්නේ 12 නම් ස්ටාර්ට් කරන්නේ. ඔය Google calendar එක නම් බුක් කරලා තියෙන්නේ 12 නම් 12. ඒක ආයේ 12:15 වෙන්නේ නැහැ. ඒක හරිම රෙයා කේස් එකක්. So එහෙම වෙන්නේ නැහැ. ඒ අරෙන්න මං හිතන්නේ නැහැ වෙන මයින්ඩ්සෙට් shift එකක් තියෙනවා කියලා. එකම shift එක ඔය ඕකයි ආපහු ආට try කරලා බලන්න ඒක. මේ ස්ටෙප්ස් ටිකම apply කරන්න මං හිතන්නේ අපිට තව එපිසෝඩ් දෙක තුනක් කරන්න පුළුවන් මේක මේ අනිවාර්යෙන් ගැන වෙනම කතා කරලා ඩීටේල් කරලා දෙන්න පුළුවන්. ඒකට ඇත්තටම ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවනම් ඒක try කරලා බලන්න. So එතකොට කාර්යය try කරලා බලන්න පුළුවන් මේක. මොකද try කරන එක ඒක අදම මේ වෙලාවෙම ඔයා ගිහිල්ලා මේ වීඩියෝ එක ක්ලෝස් කරලා හරි මන් දන්නේ නැහැ. I'm sorry but දැම්මම ගිහිල්ලා execute කරන එක තමයි what matters. ඔයා execute කරන්න පුළුවන් නම් හරි nothing else to shift in your mind. ඕන කෙනෙක්ට කතා කර කරන්න ඕන නම් කියලා හිත ඉන්න පුළුවන්. හැබැයි කරන එක තමයි ගේම් එක. ඔව් execute කරන එක තමයි. execute කරන එක තමයි ගේම් එක. පැය ගාණක් කතා කරත් වැඩක් නැහැ. මේ execute කරන්න. Yes 100%. So ඉතින් දැන් අපි මුලින්ම මේ ඩිස්කෂන් එකේ ආවේ කොහොමද ඔයා ලංකාවේ කෙනෙක් විදිහට පිටරට කෙනෙක්ට සර්විස් එකක් දීලා කොහොමද ලංකාවට ඩොලර් ගේන්නේ සහ මේක කොහොමද හරියටම හඳුනගන්නේ කියන එක. ඉතින් වැදගත්ම දේ තමයි දැන් මේ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට ෂයන් අපි ගෙනල්ලා තිනවා. ඒත් එක්කම මේ ඔක්කොම ইনফরমේෂන් එක ෂයන්ගෙන් මට අහන්න තියෙන දේ
යම් කිසි කෙනෙක් මේ සම්පූර්ණ concept එක අවබෝධ කරගෙන සයන් වගේ කෙනෙක් වෙන්න ඕනේ නම් එයා මොනවද මේ වෙලාවේදී කරන්න ඕනේ? සාමාන්‍ය හිතන්නකෝ අවුරුදු 16ක ළමයෙක් ඉන්නවා ලංකාවේ. එයාට ආසයි පිටරටට බිස්නස් එකක් කරන්න. එහෙම නැත්නම් ලංකාවේ මේ සර්විස් එක හරියට ජනප්‍රිය කරවගන්න සහ සමහර වෙලාවට පිටරට ෆොරින් ක්ලයන්ට්ලට මේ සර්විස් එක දීලා ඩොලර්ස් ගේන්න ආසයි. එයා මොනවද කරන්න ඕනේ? කොහෙන්ද පටන් ගන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් ෂෙහාන්ට අවුරුදු 16යි නම් ඔයාට මොනවද අවුරුදු 16 ෂෙහාන්ට දෙන්න තියෙන ඇඩ්වයිසස්? මම හරිම සතුටු වෙනවා මට දැන් 16යි නම් but anyways language එක is number 1. මම විශ්වාස කරනවා අපේ සමහර අපේ ලංකාවේ තියෙන ඉස්කෝල හැම එකකම ඒ language skill එක හරියටම දෙන්න පුළුවන් නම් මම දෙනවා ගොඩක් ඒවල language skill එක දෙන්න පුළුවන් නම් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කතා කරන එක සමාජයේ සාමාන්‍ය දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි කියලා. මොකද ඔයා මෙහෙම දෙයක් කරනවා නම් පළවෙනිම දේ තමයි ඔයා කියන දේ යාලට තේරෙන්න ඕනේ. එයා කියන දේ ඔයාලට තේරෙන්න ඕනේ. ඔයාලට තේරෙන්න ඕනේ. So language එක number 1 language එක හදාගන්න basic communication skills හදාගත්තාම මේ language එකෙන් ඊට පස්සේ improve කරගන්න පුළුවන්. ඊට පස්සේ විවිධ skills ඔයාට 16යි නම් අපි දැන් 16 කෙනෙක්ට නෙමෙයි කියන්නේ 16යි නම් විවිධ skills ඔයාට try කරලා බලන්න පුළුවන්. ඔයාට designing පුළුවන්, ඔයාට accountancy try කරන්න පුළුවන්, ඔයාට online grab කරගන්න පුළුවන් මොනවා හරි skill එකක් බලන්න ඔයාලට ඒකට ආසාවක් තියනවද කියලා. මම දන්නේ නෑනේ මේක කියලා. ඔය ඉස්සර මං හිතන්නේ අපිට ජෙනරේෂන් එකක් දෙකක් උඩින් කාලේ norm එකක් තිබ්බා. මම මේක ගැන ඉගෙනගෙන නෑනේ කියලා ආන්සර් එකක් එනවා ඒගොල්ලෝගේ. හරි කිසිම disrespect එකක් නෑ. we respect our elders. හැබැයි එහෙම පොඩි statement එකක් එයාලගෙන් ආවා. දැන් කාටවත් excuse එක දෙන්න බෑ. මොකද ඔයා මේ වීඩියෝ එක බලන YouTube එකෙන්ම මේ කැමති ස්කිල් එකක් ඉගෙන ගන්න පුළුවන්. උඩ තියෙනවනේ මේ search bar එකේ search කරලා ඉවර වෙලා කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. so අර ඒ නිසා Tamanට ආස හිතෙන ස්කිල් එකක් තියෙනවා නම් ඒක ඉගෙන ගන්න. ඒකට වෙලාව දාන්න. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔයා වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ වෙලාවේ සමහරට තව වීඩියෝස් ඇති මේ පැත්තේ කොහරි ඇති වෙන ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් කියලා. ඒත් මොනවට ඉන්වෙස්ට් කරන්නත් කලින් Tamanට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයාගාව තියෙන වෙලාව right සල්ලි අරන් මොනවටත් කලින් අවුරුදු 16ක කෙනෙක්ට තියෙන්නේ Tamanට වෙලාව. ඒක Tamanට ඉන්වෙස්ට් කරලා ස්කිල් එකක් හදාගන්න පුළුවන් නම් ඒක කාටවත් නැති කරන්න බෑ. ඒක කාටවත් ගන්න බෑ අපව. right ඒ නිසා ඒ ස්කිල් එක හදාගන්න ඊළඟට Tamanට හරියන ස්කිල් එක ඒ ස්කිල් එක ගැන තියෙන දැනුම පුළුවන් තරම් ඔයාගේ වැඩි දියුණු කරගන්න. ඒ ටික කළාට පස්සේ again ඔයාට අවුරුදු 16 නම් ඔයාට ටයිම් එක තියෙනවා. so අලුත් දේවල් try කරන්න. ඒ එකම skill එක අලුත් විදිහට apply කරන්න. right ඒක වෙනස් විදිහට කරලා බලන්න. so ඒ අලුත් දෙයක් ගන්න, ඒ risk එක ගන්න, ඒ risk එක දෙයක් try කරන්න, risk එක ගන්න බය වෙන්න එපා. බය නැතුව ඒ risk එක ගන්න, ඒක කරලා බලන්න. ඔයා acquire කරපු skill එක test out කරන්න අනිවාර්යෙන් බය නැතුව කරන්න. try out කරන්න. so මම හිතන්නේ ඔය තුන තමයි mainly කියන්න පුළුවන් language එක, skills acquire කරන එක, ඊට පස්සේ ඒවා test out කරන එක, ඒ risk එක ගන්න එක. so ඔය තුන කරන්න පුළුවන් නම් හරියට you can do it yourself. ඔයාට තනියෙන්ම දෙයක් පටන් අරගෙන මේ දැන් පටන් ගත්තොත් ඔයාට ලබන සතිය වෙද්දී improvement එකක් ගන්න පුළුවන්. so that 1% improvement is what matters. yeah. එහෙනම් thank you very much ෂෙහාන් අපිත් එක්ක අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට වටිනා කාලය වෙන් කළා. thank you so much Kavinda and thank you so much for having me. so මොකක් හරි ඉගෙන ගත්ත දන්න දෙයක් මට audience එකත් එක්ක share කරලා we can help them do it as well. මම හිතනවා කවුරු හරි මේ ඇත්තටම මේක try කරලා ඊළඟ වීඩියෝ එක යන්න කලින් ඒගොල්ලන්ගේ questions comment කරලා තියෙයි කියලා. so එතකොට real world questions වලට අපිට answer කරන්න පුළුවන් which is amazing. and yeah, thank you so much. ඉතින් එහෙනම් ෂෙහාන් කිව්වා වගේම ඔයාට මේ සම්බන්ධයෙන් තියෙන ඕනම ප්‍රශ්නයක් ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔයාට පිටරට ඉඳන් ලංකාවට ඩොලර්ස් ගේන්න බිස්නස් එක පටන් ගන්න ෆොරින් ක්ලයන්ට්ස් ලට ඒ සර්විස් එක ලබා දෙන්න වගේ ඕනම ප්‍රශ්නයක් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි ලෑස්ති වෙන වෙනම එපිසෝඩ් ගෙනල්ලා ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම අපේ ෆවුන්ඩර් පොඩ්කාස්ට් එකේ ඉස්සරහට තව ෆවුන්ඩර්ස්ලත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයිබෝවන්.